හේතුව කලා ශාස්ත්‍රයේ සීලමු තාරකාවන් නැත්තම් බොහොම ළඟ හිතවතුන් නැත්තම් අම්මගේ තාත්තගේ නෑදෑයින් කුඩා කාලේ ඉඳන් අපි එකට හැදිච්ච කට්ටිය එකම වේදිකාවක දකින්න ලැබිච්ච එක හීනයක් සහ විශ්වාස කරනවා ඒ කියන්නේ මේක පොඩි කාලේ ඉඳන් මගේ ආසාවක් තිබ්බ දෙයක් මේක කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දෙන්නා වෙනුවෙන් අපි එකතු වෙලා කරන දෙයක් කියන එක නෑ මේක ඇත්තටම මේ මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ ආසාවක් හේතුව මේ දේ කරන්න උමනාව මට තිබ්බා සහ විශේෂයෙන්ම අපි මේ වගේම පැවැත්ති උළෙලක් අවසානයේදී මට ආරංචි වුණා අම්මා කියලා තියෙනවා කියලා අනේ උත්සවය ඉතාමත් ලස්සනයි මටත් ඒ වගේ උත්සවයක් කරගන්න තියෙනවා නම් කොයිතරම් ලස්සනද කියන එක අම්මගේ කටින් කියවලා තිබ්බා ඉතින් ඒ ආරංචි මගේ කනට ආවා සහ ඉතින් අම්මගේ උපන්දිනේ දවසේ තියෙන එකට ආවා අම්මටත් තාත්තටත් මේ උපහාරය ලබා දිය යුතුයි කියන එක සහ මම විශ්වාස කරනවා සමහරවිට අපි මලයි මල්ලිට ආදරේ නැති වෙන්න පුළුවන් හැබැයි අම්මටයි තාත්තටයි ශේෂ්ත්‍රයේ බොහෝ දෙනා හුඟක් ආදරෙයි ඉතින් ඔවුන්ගේත් බලාපොරොත්තුව කියලා මම විශ්වාස කරනවා ඔවුන්ගේ ආදරණීයන් ප්‍රේක්ෂකයන් මේ උපහාර ලැබීම මේ ගරුත්වය උන්ට ලබා දීම වියුතුයි කියන එක විශ්වාස කරනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් බොහොමත්ම ස්තුති කරන්න කට්ටිය බොහොමයක් ඉන්නවා. ඒක අවසානයේදී මම ස්තුති කරන්නම්.
මුලින්ම කියන්න තියෙන්නේ අද දවසේ සියලුම මොකද මෙතනට එකතු වෙලා ඉන්න සියලුම දෙනා ඊටමත් කාර්යබහුල රූපගත කිරීම නැත්නම් කාර්යබහුල වෘත්තිමය ජීවිතයන් එක්ක ජීවත් වෙන පිරිසක් එකතු වෙලා ඉන්නේ. ඔවුන්ගේ මේ අවකාශය ලබාගෙන අපේ පවුල වෙනුවෙන් නැත්නම් ඔවුන් කරපු ඒ සේවයට ඔවුන්ට තියෙන ආදරය වෙනුවෙන් මම කතා කරපු හුඟක් වෙලා මේ මොකද මේක බොහොම කෙටි කාලයක් ඇතුළත සංවිධානය වෙච්ච කටයුත්තක්. මේ පොඩි කාලයේදී මේකේ සියලුම දේවල් වලට උදව් උපකාර කරපු සියලුම දෙනා බොහොමත්ම ආදරෙන් මම මතක් කරනවා. සහ අවසානයේදී මම මේ සුදුත පුද කරන්නම්. දැන් ඉඳන් බලන්න පුළුවන් ඔයගොල්ලෝ අපි ලෑස්ති කරමු බොහොම පුංචි හැබැයි ආදරණීය අපේ ප්‍රසංගය ඔයගොල්ලෝගේ ආදරණීය ආනන්දනීය මානෙල් ජයවා. ආනන්දනීය මානෙල් පරමාදර්ශී යුග ප්‍රහර්ෂයක අභිනන්දන සැමරුම ඇය ලාංකීය සිනමාවෙහි ආනන්දනීය විල්තරෙහි පුෂ්පිත මధుර වූ සුගන්ධයයි. ඒ අන් කවරකුවත් නොව ආදරණීය මානෙල් චින්තාමණී වානකුරුයි.
කොළඹදී උපත ලද මැය රංගනයට අතපොත් තබන්නේ තම පියා වන නළුවෙකු සීම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ඩඩ්ලි සැමුවෙල් වානගුරු මහතාගේ ආභාෂණය. එතුමන්ගේ සෙවනැල්ලේ හිඳ වයස අවුරුදු 7දී එනම් 1958දී තම කුළුඳුළු චිත්‍රපටය වූ වනලී චිත්‍රපටයේ ෂර්ලි බ්‍රයිඩ්ගේ ළමා චරිතයට දායකත්වය ලබා දෙන්නේ B.A.W. ජයමාන්න මහතාගේ අධ්‍යක්ෂණය යටතේය. අනතුරුව 1967දී තම පියා අධ්‍යක්ෂණය කළ සැඟවුණු මැණික චිත්‍රපටයේ ලාබාල ගුරුවරියකගේ චරිතයටද මානෙල් පණ පෙව්වේය. ළමා කාලයේදීම වේදිකා නාට්‍ය කලාවටද දායකත්වය ලබා දෙන්නේ B.A.W. ජයමාන්න මහතාගේ සසල දුක වේදිකා නාට්‍ය හරහාය. මානෙල් සිනමාවට පිවිසෙන්නේ 1974දී තිරගත වූ සදහටම ඔබ මගේ චිත්‍රපටය හරහාය. ඒ ජෝ අබේ වික්‍රමයන්ගේ පෙම්වතිය ලෙසයි. කස්තුරි සුවඳ චිත්‍රපටයේ ෆ්‍රෙඩී සිල්වා ගැයූ ගිගිරි ජගිරි හඬවනා ගීතයට මානල් රංගනයේ යෙදුණු ආකාරය අදටත් ප්‍රේක්ෂක හදවතේ ජීවමානයි. නිල්ල සොයා චිත්‍රපටයේ මීනා, නිල්බිනී හා සීතා යන චරිත ත්‍රිත්වයක් රඟපාමින් ගාමිණී ෆොන්සේකා සමග රංගනයේ යෙදුණු ආකාරය කෙසේනම් අමතක කළ හැකිද? මිල්ටන් මල්ලවආරච්චි හා ඇන්ජලින් ගුණතිලක ගැයූ නිල්ල නගන ස්වර්ණ කිකිලිරාවේ යෞවන උයනේ පියුම් තටාගේ පෙම් 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 හදපාවේ මියුරු පෙම් මදිරාවේ ගීතමය දර්ශනද තරංගා චිත්‍රපටයේ මානිල් රවින්ද්‍ර රන්දිනේගේ පෙම්වතිය ලෙස පවන් සුසුම් දැලින් වෙලී ගීතයත් මේ අතර සුවිශේෂය. ආශා දැසින් ඒක දිග කතාවක් නාමල් රේනු පෙම් කුරුල්ලෝ සිතක සුවඳ වැනි විවිධ හැඩයන්ගෙන් යුතු සිනමා නිර්මාණයන් රාශියක් තුළ තම කෞශල්‍ය මනා කොට ඔපදැමූ මැය චිත්‍රපට වර්ගීකරණය කර නැත. විටක තිරේ පෙම්වතිය ලෙසද විකට චරිතද නපුරු චරිතද රඟපෑ ඇය චෙරියෝ හොල්මන් අපට පිස්සු චිත්‍රපටවලද තමා විසින් නිෂ්පාදනය කළ දෙව්ලෝ දෝනී සුබරාත්‍රියක් වැනි නාට්‍යවලද තම රංගන පරිචය විදා දැක්වාය. වේදිකාව තුළ ඇගේ කූට ප්‍රාප්තිය වන්නේ වැනිසියේ විලෙන්දා රඟපෑමය. පුංචි තිරෙහි තාරාදේවීහි දුෂ්ට චරිතයක් රඟපෑ ඇය සුදු පරවියෝ, මන් නැතිදා, ලෝගුව, වෙස් මාරුව වැනි ටෙලි නිර්මාණ හරහා තම භාවපූර්ණ රංගන සුගන්ධය තුළින් ප්‍රේක්ෂක හදවත් සොරාගත්තේ ආයාසයකින් තොරවය. 1974 කස්තුරු සුදු චිත්‍රපටයට සම්මාන හිමි කරගත් මානිල් චින්තාමණී වානගුරු නම් ඒ අසහාය රංග කුසුම ජීවිතයේ එක් වරක් හිමිවන UW සුමතිපාල අනුස්මරණ සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. සිනමාව, වේදිකාව, රූපවාහිනිය යන මාධ්‍ය ත්‍රිත්වයේම තම දක්ෂතා දැක්වූ මානිල් වානගුරු කලා ශිල්පිනියට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන UW සුමතිපාල අනුස්මරණීය සම්මානය පිරිනමන මොහොතයි මේ. හැමෝගෙම ප්‍රසාද ජනක අත්පොලසන්නාදය ඇයට ලබා දෙමු. පුරා දශක ගණනාවක් තුළ තම ආලෝකය කලා ශේෂ්ත්‍රය තුළ නොඅඩුව රඳවා තබාගත් බැය සිනමාව, ටෙලිනාට්‍ය හා වේදිකාව තුළද විරාජමානී තාරකාවකි. ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ස්වකීය රංගනයෙන් සරාගික කෙරු ඒ ලාලිත්‍ය ඔබය. රිදී තිර අඹරේ තරු එළිය පිරිවැරූ අසහාය මියුලෙසිය ඔබය. ඒ ආදරය තවදුරටත් මේ අවකාශී වේ නම් නුඹ සදා අප තුළ අමරණීය වනු ඇත.
විහිදලා දිනෙහි නිල්මිනි ලෙලවන්න මානලවා සඳුරි මියොරු පෙම්මදිරාවේ ආනන්දනීය මානෙල් පරමාදර්ශී යුග ප්‍රහර්ෂයක අභිනන්දන සැමරුම දශක 5කට පමණ ඈත අතීතයට ඔබව අප රැගෙන ගියා. හරි ලස්සන අතීතයක්, හැඩකාර ගීතයක්, හැඩකාර සිනමා පටයක්. මෙවැනි සිනමා පට අපේ ජීවිතවල කොතරම් මතකයේ රැඳෙනවාද? ඒව හැඩකලේ කවුද? මෙන්න මේ වගේ අය. ඔව්. බොහොම ආදරණීය ආනන්දනීය මානෙල්. මේ දවසේ මැව්වේ කවුද? මේ දවස අපිට තිරණය කරේ කවුද? බේදපල. ඇත්තටම කිව්වොත් ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකීන්ගේ ආදරේ දිනා ගන්න ආනන්දත් මානෙලුත් කොතරම් පින් කරලා තියනවද? ඔවුන්ගේ හැකියාවන් නරඹන්නට අපේ නෙත් අපි කොතරම් පින් කරලා තියනවද? මුලින්ම ඔහු ගැන කිව්වොත් ආනන්ද වික්‍රමගේ. ඇත්තටම ආනන්ද වික්‍රමගේ රංග පෞරුෂය හරහා අපිව රසිකීන් වෙන අපිව ආනන්දයට අමන්දානන්දයට පත් කරා. කෙටියෙන් කිය. ඇය මානෙල් වානගුරු. ඇගේ රංග කෞශල්‍යය හරහා අපේ මනසද මසසද අවදි කළා. ඉතින් එවන් වූ ආදරණීය මේ යුවලට අද දවසේ ජීවිතයේ අමතක නොවන සුන්දර තෑග්ගක් ලබා දීලා තිනවා. මේ තෑග්ගේ කොටස්කරුවන් වන්න ඔබට මට අපට අද දවසේ අවකාශය උදා වෙලා තියෙනවා. එහෙමනම් කොහොමද අපි මේ දෙපළ ආදරෙන් පිළිගන්නේ? ඔව් කොයිතරම් ආදරය කරලා ඇත්ද? ඇත්තටම කිව්වොත් අද මේ වගේ දවසක් උදා කර දුන්නේ ආදරණීය ජනිත්. ජනිත් කියන්නේ සංකේත් වගේම ජනිත් හරි ආදරණීය පුතෙක්. මෙවන් පුතෙක් ලබන්නට මෙවන් දෙමව්පියන් යුවලක් කොයිතරම් පින් කරලා තියෙනවද? මොකද ඔවුන්ගේ ජීවිතයේ කිසිදා අමතක නොවන දවසක් බවට අද දවස පත් කරන්නට ජනිත් දැක්ක සීනය
අද රාත්‍රියේ හෝරා කීපෙදී සැබෑ වෙනවා. ඉතින් එක්තරා වගකීමක් මට දීලා තියෙනවා විනාඩි කීපයයි කතා කරන්නට පුළුවන්. ඉතින් බොහොම අවම කාලය තුලින් මම උපරිමයේ මගේ ජීවිතයේ ඔවුන් දෙපළට ලබා දෙනවා. මුලින්ම මම ඇය ගැන කතා කරන්නම්. ගැහැණියක්, කාන්තාවක්, මවක්, බිරිඳක් හැටියට මට ඇය ගැන හරි ආඩම්බරයක් දැනෙනවා. ඇගේ රංගනය, ඇගේ රෝලාලිත්‍ය, ඇගේ පෞරුෂය, ඒ වගේම ඇගේ හැඩකාරකම මේ සියල්ලම ඇගේ උපතින් ඇයට ලැබුණු ආභරණ හැටියටයි මා සලකන්නේ. මානෙල් ඔබ මේ ලෝකෙට බිහි වෙලා ඉන්නේ හඬන්නත් සිනාසෙන්නත් විතරක් නෙමෙයි. හඬමින් සිනාසෙමින් මේ ලෝකේ ලස්සන කරන්නට මානෙල් ඔබ මේ ලෝකෙට බිහි වෙලා තියෙනවා අද වැනි දවසක. ඉතින් මෙවන් වූ මොහොතක මගේ යුතුයකම මගේ වගකීම ඒ ආදරණීය මව් දෙමව්පිය යුවල ඩඩ්ලි වානගුරු මැතිතුණුත් ඒ වගේම ඉන්ද්‍රාණී වානගුරු මැතිණියත් මතක් කරන්න. මම මෙහෙම කිව්වට මානෙල් කියන්නේ හරි ආදරණීය දියණියක්. පවුලේ අයියලා අක්කලා නංගිලා මලිලත් එක්ක බොහොම ආදරයෙන් සමගියෙන් හැදී වැඩුණු චරිතයක්. ඒ ගෙදර පරිසරයත් එක්ක මව් දෙමව්පියන්ගේ ආදරයයි ගෞරවයයි කරුණාවයි ඒ සියල්ලත් එක්ක හැදී වැඩුණු මානෙල් තාමත් හැමදාම උදෑසනකම මව් දෙමව්පියන්ට පින් අනුමෝදන් කරනවා. මේ වගේ ජීවිතයක් ඇයට ලබා දීම වෙනුවෙන්. ඇත්තටම කිව්වොත් ඒ මව් දෙමව්පියන් වල කොහේ හරි සිට බලා සිටිනවා නම් අපේ ගෞරවයේ ප්‍රණාමයත් පුද කර සිටිනවා. ඇත්තටම කිව්වොත් මානෙල්ගේ යෞවනය හරි සුන්දරයි. ඊළඟට ඇගේ කුටුම්බය ගැන කතා කරොත් ඒ කුටුම්බයේ කේන්ද්‍ර ලක්ෂ්‍යය තමයි මානෙල්. තමගේ නිවස කියන්නේ සිමෙන්ති ගඩොලුයි වැලි එකට එකතු කරලා තියෙන ගොඩනැගිල්ලක් විතරක් නෙමෙයි. අපි හැමෝම දැනගත යුතුයි ඒක සිරි මැදුරක් බවට පත් කරන්න. ලේසි පහසු නෑ. කොතරම් අභියෝග තිබ්බත් එය සිරි මැදුරක් හැටියට පත් කර ගැනීම වගකීම යුතුයකම තිබෙන්නේ වෙනින් කාටවත් නෙමෙයි මවට, බිරිඳට, ගැහණියට. ඉතින් මේ අභියෝගී ඉතාමත් සාර්ථකව ජයගත් කෙනෙක් හැටියට මානෙල් ගැන මට හරි ආඩම්බරයෙන් කතා කරන්නට පුළුවන්. ඒ වගේම ඒ සිරිදෙවිදුව වැඩ සිටි ගෙදර ආදරණීය පුතුන් දෙදෙනා සංකේත්, ජනිත් මේ දෙදෙනාගේ ඇස් දෙක වගේ. ඒ තරම් හොඳින් හදා වඩාගෙන දරුවන් යහමගට යොමු කරලා තම මව් දෙමව්පියන්ට යුතුයකම් ඉටු කරන දරුවන් හැටියට මා මේ දෙපළ ගැන බොහොම ආදරයෙන් කතා කරනවා. හොඳයි ඉතින් අද දවසේ මම මෙහෙම කියන්න කැමතියි. සිංහල සිනමාවේ මානෙල් මල, මානෙල් වානගුරු වික්‍රමගේ. ඒ වගේම වේදිකාවේ දෙව්ලෝ දෝනී තමයි මානෙල් වානගුරු කියන්නේ. මට මතක් වෙන වේදිකාව ගැන කියද්දී වෙනිසියේ වෙලෙන්දා වේදිකා නාට්‍ය මර්චන්ට් ඔෆ් වෙනිස් මේ වේදිකා නාට්‍යයේ මේ ප්‍රේමණීය දැව පළස මත රංගපෑ දෙදෙනෙක් තමයි මේ දෙපළ. බැසෑනියෝ සහ පෝෂියා. අතරම කිව්වොත් මට මතක් වෙනවා එක්තරා දෙබසක්. ඇන්ටෝනියෝ පෝෂියාට මෙන්න මෙහෙම දෙයක් කියනවා. Portia, my friend, Bassanio is a lucky man to have married a wise, intelligent, brave, lucky woman like you. Portia එහෙම කියන්නේ. ඇන්ටෝන් ඒ බැසිනියෝ ගැන. එදා බැසිනියෝ ආනන්ද වික්‍රමගේට පෝෂියා වූ මානෙල් වානගුරු. ඇන්ටෝනියෝ එහෙම කිව්ව එක වේදිකාවේ දෙබසක් විතරක් නෙමෙයි. ජීවිත වේදිකාවෙත් ඉතාමත් ආදරණීය දෙබසක්. මොකද ඒ තරම්ම ආනන්ද හරි වාසනාවන්තයි මේ වගේ මානෙල් නම් වූ විරාජමානීය තමන්ගේ සහකාරිය කරගන්න. ජීවිත ගමනේ සහකාරිය සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නට විශ්වාසය, අන්‍යෝන්‍ය අවබෝධය මේ හැම දෙයක්ම ජීවිතවලට අවශ්‍යයි. ඒ උපරිම රකමින් මේ දෙපළ ඉතාමත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරා. ඉතින් මේ ජීවිතය ගැන සැමියාට වගේම බිරිඳටත් ලොකු වගකීමක් තිබෙනවා. ඒ වගකීම ගැන කතා කරද්දී ආනන්ද මට ඔබ ගැන කතා නොකරම බෑ. මොකද ඔබේ ඉතිහාසය දන්නා බොහෝ දෙනෙක් මෙතන ඉන්නවා. අලුතෙන් කියන්නට අවශ්‍ය දෙයක් නැහැ. ගැහණියක් හැටියට මම මානෙල් ගැන කතා කරත් සැමියෙක්, පියෙක්, සොහොයුරෙක් හැටියට ඔබ ගැනත් හරි ආඩම්බරෙන් කතා කරනවා. තමන්ගේ යුතුයකම් වගකීම් තමන් දරු දෙදෙනා වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, රට වෙනුවෙන් ඉතාමත් යහපත් ශ්‍රේෂ්ඨ සිද්ධ කර ආදරණීය සැමියෙක්, සොහොයුරෙක්, ඒ වගේම පියෙක් ඔබතුමා. ඉතින් ඔබතුමා වැනි කෙනෙක්
අද දවසේ ඔබ දෙපළම අද දවසේ මේ විදිහට උපහාර ලබන්නට ලැබීම ඔබ දෙපළ ජීවිතයේ ලත භාගයක් හැටියටයි මා සලකන්නේ. එසේනම් මානෙල් ගැන කතා කරා ආනන්ද ගැනත් අපි කතා කරන්න ඕනේ. කතාමින් කියනවට වඩා අපි අහමු. අපි බලමු. ශ්‍රී ලාංකීය කලාවෙහි ආනන්දයක් බඳු වූ ඔහු ක්‍රිදීතිරයෙහි තාරකාවක් වීමට පෙර හුදෙක් වේදිකාවේ දුහුවිලි මතින් ඇවිද ගිය මිනිසෙකි. ආනන්ද වික්‍රමගේ නම් වූ ඒ යුග පුරුෂයා අද කලාකිතෙහි ආනන්දනීය පෞරුෂයකි. 1954 අගෝස්තු මාස 4 වෙනිදා දේශයට දායාද වූ මේ ප්‍රතිභාපූර්ණ ශිල්පියා සිය කලාදීවෙහි පළමු අත්පොත තබන්නේ කුඩා කල දහම් පාසල් අවධියේදී. දහම් පාසල වේදිකාව කරගත් ඔහු නාට්‍ය කලාව පිළිබඳව ඇල්මක් ඇති කරගන්නේ මේ කාලවකවානුවේදී. තමා විසින්ම නිර්මාණය කරගත් පසුබිමක් කේන්ද්‍ර කොටගෙන ටිකෙන් ටික කලා ක්ෂේත්‍රය තුළ නැගී සිටීමට පටන් ගත්තේ වේදිකා නාට්‍ය හරහායි. එහිදී වේදිකා නාට්‍ය නළුවෙකු වශයෙන් ප්‍රථමයෙන්ම ඔහු රංගනයේ දායක වූයේ ශෛලාසනය වේදිකා නාට්‍යයේ. වෙනිසි විනිතා වේදිකා නාට්‍යයේ රැසෝනියෝගේ චරිතයට පණ පෙවූ ආනන්ද වික්‍රමගේ, නයනග සුඹේ ජෝන් කුතලාවලගේ චරිතය, සාජන් නල්ලතම්බිහි වයිසාගේ චරිතය වැනි වේදිකා නාට්‍ය හරහා අමල්පිසු, සුරාසුර, දෙව්ලොවදෝනී වැනි තවත් වේදිකා නාට්‍ය රාශියකට තම දායකත්වය ලබා දුන්නේය. ඔහුගේ ඒ ප්‍රතිභාවයෙන් පසු ඔහු වේදිකාවද දිග්විජය කළේය. වේදිකා නාට්‍ය නළුවෙකු සේම සිනමා නළුවෙකු වශයෙන්ද වික්‍රමයන් පෑ ඔහු 1979 දී විජය ධර්මශ්‍රීගේ චූඩාමාණිකේ සිනමා නිර්මාණය ඔස්සේ සිනමා නළුවෙකු වශයෙන් තම ගමන් මඟ ආරම්භ කළේ. වන්න මැද පතලක පතුලක නොදුටි මෝරා ශූරා සයුරෙහි මුතු පර අතරෙහි නොදුටි මෝරා. නුවන් රේණු චිත්‍රපටයේ මාලනී ෆොන්සේකා සමගින් පෙම්වතාගේ චරිතයට පණ පෙව්වේය. එමෙන්ම ආයාචනා චිත්‍රපටය, සමාවන්‍ය චිත්‍රපටය ඇතුළු බොහොමයක් චිත්‍රපටවල ප්‍රධාන පෙම්වතාගේ භූමිකාව නිරූපණය කළේ ආනන්දයි. 24 පැය, චූටුවල, ක්‍රිස්තු චරිතය, අපායේ තත්පර 84,000ක්, ජොලි හලෝ, චෙරියෝ හෝල්මන්, පාලිමන් ජෝක්ස් වැනි සිනමා පට තුළින් නොමත ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වී. තවද පට්ටි චිත්‍රපටයේ මෙරිල් හාමුගේ චරිතය වැනි සංකීර්ණ චරිත තුළින් සිනමාවේ චරිතාංග නළුවෙකු වශයෙන්ද වික්‍රමයන් පෑ ආනන්ද. එකදා වැහිවැනි සිනමා නිර්මාණ සඳහාද සම්මානයටද පාත්‍ර වූ සම්මානනීය නළුවෙකි. ඔහු සිනමාව තුළ එකම සන්දර්භයක් තුළ සීමා නොවූ, කොටු නොවූ විවිධ හැඩයන් ඔස්සේ තම රංගන පරිචය විදහා දැක්වූ ශිල්පියෙකි. එමෙන්ම ලූෂන් බුලත් සිංහලන් අධ්‍යක්ෂණය කළ තාරාදේවී ටෙලිනාට්‍ය හරහා ටෙලිනාට්‍ය රංගනයට පිවිසි ඔහුගේ රංගනය ගැන ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට අමුතුවෙන් කිව යුතු නොවේ. රංජන් ද සිල්වා අධ්‍යක්ෂණය කළ අරවින්ද සහ ඉන්දු, සුදු පරිවියෝ වැනි ටෙලිනාට්‍යවලද සතීෂ්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ නාමල් උලෙල ටෙලිනාට්‍යයේ බණ්ඩාරගේ චරිතයටද තම රංග දායකත්වය ලබා දුන්නේ ආනන්දයි. ඒ ලැබූ පන්නරයෙන් ඔහු පුංචිතිරයේද දිග්විජය කළේය. ඒ නිසාම කලකදී ඔහු රූපවාහිනී කුරුල්ලා යන අන්වර්ථ නාමයෙන්ද හැදින්විය. පබා, නාමල් උලෙල, ඉංගම්මාරු, හොඳබීතු, ඉතින් ඊට පස්සේ සිහිනයක ජීවිතේ, එම් කොම්පැනි වැනි ටෙලිනාට්‍ය ගණනාවක ඔහු තම රංගනය විදහා දැක්වුවේ. ඒ අතරින් රංජිත් ප්‍රේමලාල් රණසිංහයන්ගේ නිෂ්පාදනයක් වන ශාන්ත සොයිසාගේ අධ්‍යක්ෂණයක් වූ පබා ටෙලි නිර්මාණයේ මර්වින්ගේ චරිතය සහ යසපාලිත නානායක්කාර විසින් අධ්‍යක්ෂණය කළ පටලැවිල්ල ටෙලි වෘතාන්තයේ සිරිපාල සහ මුදලාලි යන යුක්ත චරිත හරහා ඉමහත් ජනාදරයට පාත්‍ර විය. එතනින් නොනැවතුණු ඔහු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයටද රචනයටද පිවිසියේය.
වෙස්මාරුව ඔහු විසින් රචනා කළ අතර පාට වීදුරු හද පුදසුන 2-in-1 මැණික් මාලිගා ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යයයි. පුරා දශක 5කට අධික කාලයක් මුළුල්ලේ තම ආධිපත්‍යය පතුරවන මේ ආනන්දය කලා ක්ෂේත්‍රයේහි නිම්හලනු පුළුල් කිරීමට වේදිකාව සිනමාව සහ ටෙලිනාට්‍ය යන ත්‍රිත්ව සන්දර්භයන්ම නොමදව භාවිත කළේ. එවන් දැවැන්ත පෞරුෂයක් මිනිත්තු ගණනකට ලඝු කර තැබීම කිසිසේත්ම ප්‍රායෝගික නොවේ. ඒ මේ අසහාය රංගදරයාගේ නිමා නොවන කාල හොරාවේ මිනිත්තු කිහිපයක් පමණි අප ඒ සඳහන් කළේ. ආනන්දනීය මානෙල් පරමාදර්ශී යුග ප්‍රහර්ෂයක අභිනන්දන සැමරුම. ආනන්දනීය මානෙල් පරමාදර්ශී යුග ප්‍රහර්ෂයක අභිනන්දන සැමරුම. නවතා සියලු කටයුතු පෙම්වත වහා යන්න ඔබේ මිතුරාවේ ලැබේ නම් ඔබගෙන් අවසරය නොවලහා යමි එහෙත් නැවතත් මම එමි. පෝෂියා සහ බැසෑනියෝ මේ කතිකාව කරන්නේ වැනීසිය වෙලෙන්දා. මතකයි නේද? මානෙල් අක්කන ඔළුවන ආනන්ද අයියා මොකුත් කියන්නේ මතක නැද්ද? මතකද බැසෑනියෝ? ඔව් මතකයි. මොකද අමතක මේ සභාපතිතුමනි ෆිල්ම් එකේ ආනන්දනීය මානෙල් මල් ෆිල්ම් එකේ දෙවෙනි රීල් එකයි ආවේ අපිට. ඒක නිසායි දෙවෙනි රීල් එකෙන් යන්න උනේ. හැබැයි පළවෙනි රීල් එක තියෙනවා.
දැන් පළවෙනි රීල් එකටයි බහින්ද යන්නේ. මේක ටිකක් අමුතු චිත්‍රපටියක්. සිරිකුරලත්න මහත්තයා 83 විතර සුබෝදා හරි අනුරාධා හරි සුබෝදා කියන චිත්‍රපටිය හදනවා. හදනකොට අලුත් කොල්ලෙක් ඉන්නවා මණෙලක චුට්ටක්. එතකොට සිනමාවට ඇවිල්ලා මණෙලක අහනවා කවුද අර කොල්ලා? අහන්නේ කාගෙන්ද කියලා දන්නවද? කපු නෝන කෙනෙකුත් ඉන්නවා එතන. මං දැන් එනවා කපු නෝනවත් අඩ ගහගෙන යනවා. ලංකාවේ ජනප්‍රියම කපු නෝනා. කියන්නකෝ වෙච්ච දේ. 1983 සුබෝදා චිත්‍රපටයේ මගේ පෙම්වතා හැටියට රඟපෑවේ ආනන්ද වික්‍රමගේ. මතකයිනේ? එතෙන්දී අපි රූපගත කිරීම සඳහා ගියේ කුරුණෑගලට. කුරුණෑගල රෙස්ට් හවුස් එකේ අපි කට්ටියම සීකොඩරත්න ඇතුළු අපි කට්ටියම ආනන්ද මම තවත් ගොඩාක් නළුලෙන් හිටියා නතර වෙලා හිටියා. එතකොට දවසක් උදේ අපි ෂූටින් යන්න යනකොට මේ මානෙල් ඉන්නවා මේ දුර්ගාව ඉන්න මානෙල්. මම මානෙල් ඔයා මොකද මේ? නෑ අක්කා මේ මමත් ෆිල්ම් එකකට තමයි ආවේ. අපි ඉන්නේ අනිත් කුරුණෑගල තව රෙස්ට් හවුස් එකක් තියෙනවනේ. ඒකේ මම ඉන්නේ. අපි ඉන්නේ ඒකේ කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ යනකම් ඉඳ නැතිඳ මං අද මෙතන ඉන්නවා. අද මෙතන රූම් එකක් මට අරන් දුන්නා ප්‍රොඩක්ෂන් එකෙන්. ඉතින් මං අද මෙතන ඉන්න මට අද ෂූටින් නෑ. ඉතින් මං මානෙල් වලට කම්මැලි නේද? එහෙනම් අපිත් එක්ක යන් ෂූටින් කියලා හොඳේ. ඔව්. දැන් අපේ වාහනේ මානෙල් යනවා දැන් ෂූටින් අපි ටිකක් කුරුණෑගල ටවුන් එකෙන් ඈතට යන්න ඕනේ ගැමි කතාවක් නේ. ඉතින් ගිහිල්ලා දැන් කොහොම ඉන්නකොට දැන් ඉතින් මමයි ආනන්දයි පෙම්ජවයි මානෙලුත් ආවා. ආවා ෂූටින් බලන්න ආවා. කම්මැලි කතානේ වෙන්න. ඔව් ඉතින් මාර ප්‍රශ්නයක් තමයි. දැන් මමයි ආනන්දයි පෙම්ජවනිකා රඟපානවා. ඉතින් මානෙල් බලා ඉන්නවා. මොනවා හිතුණත් දන්නේ නැහැ. ඉතින් මොනවා නමුත් ඉතින් අපි හරි සන්තෝෂයෙන් ඉඳලා ඔන්න ආවා මේ රෙස්ට් හවුස් එකට. ඉතින් මානෙල් ආවා ඊට පස්සේ රෑ මාත් එක්ක කතා කරන්න. අපි දෙන්න කතා කරගෙන ඉන්නකොට මානෙල් කිව්වා සියානියක්කේ අර බෝයි කවුද? අනේ මට අඳුරලා දෙන්නකෝ. මට ආසයි අඳුර ගන්න කියලා. කවුද බෝයි? කවුද බෝයි? කවුද බෝයි කියන්නේ? ඉතින් එතකොට ඒක ලස්සනයි කොල්ලා. තාමත් ලස්සනයි ඉතින්. මානෙලුත් ලස්සනයි. ආනන්ද හරි හැන්සම්. හැබැයි ඉතින් හරි නිහඬයි. වැඩි කතා නැහැ නෑ නෑ නෑ. ඔව් නිහඬ විතරක් දන්නේ නැහැ නේ. නිහඬ නැගුත් නිහඬව ඉන්නවා. මතකද ආනන්ද මැතිතුමායිද? මතක නෑ වගේ ඉන්න බොරුවට. රයිට්. ඉතින් ඊට පස්සේ දැන් මං ආනන්දට කතා කරා ආනන්ද පොඩ්ඩක් එන්න මේ මෙයා අඳුර ගන්න. මොකද දෙන්නම අලුත් එතකොට. අලුත්. ඔව් මේ අඳුර ගන්න ආසයි එන්න පොඩ්ඩක් කියලා ඔන්න මං එහෙම තමයි පැට දෙන්නේ. අලුත්නේ. අලුත්නේ. අලුත් වුණා අපිටත් කෙලවුනේ එහෙමනේ. ඇත්තද? කුසුම් ඉන්නේ දැන් නේ. මේ මට මේ ජනිත කතා කරලා කිව්වේ මේ ලව් එක ගැන කියන්න කියලා. ඕගොල්ලෝ දෙන්නත් ලව් නේ. ඉතින් ඒක නිසා ප්‍රශ්නයක් නෑ. ඒක නිසා කියන්න පුළුවන්. කියලා තමයි උනේ. නමුත් ඌ දන්නේ නෑනේ අපිට වෙච්ච දේ. ඒකත් ලොකු කතාවක් නේද? නමුත් දැන් කතාව කියාගෙන යන්න. ඒක නෑ. ඉතින් අඳුර දුන්නා මම ඉතින් පොඩ්ඩක් අඳුරලා දීලා මම පැත්තකට දුන්නා. මේ දෙන කතා කරගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ රංගපාන චිත්‍රපටි ගැන ජීවිතය ගැන ඔක්කොම කතා කරගෙන ඉඳලා ඉතින් ඊට පස්සේ අපි ෂූටින් වල කරා මාළු ෂූටින් වල කළා. ඉතින් අපි ගියා. මන් දන්නේ ඊට පස්සේ මොනවද උනේ කියලා. ඊට පස්සේ බලනකොට වෙන්න මේ දෙන සෙට් වෙලා. මම දන්නෙත් නෑ. ඒ සෙට් එක හරි අපූර්වයි නේ. හරි අපූර්වයි. අපූර්ව කියන්නේ දැන් අර බැසෑනියෝ අන්තිමට කියලා යන්නේ ලැබෙයි නම් ඔබගේ අවසරය වහා යන්නේ මේ ඔහු වෙත. නමුත් නොවලහා යලිත් එන්නේ. ඒ ආපු ගැම්ම තමයි රවි අයියේ තවම මෙතන ඉඳගෙන ඉන්නේ. ඒක තමයි වැඩේ කියන්නේ. ඒත් මට කපු ගාස්තු නම් ලැබුණේ නෑ. නෑනේ. දැන් කපු ගාස්තු දුන්නත් නැතත් මේ යහපත් ජීවිතය ප්‍රේමණීය ජීවිතය හරියට අගය කරනවා. මේ ගෙනා ලද ආදරණීය ගැම්ම මට හොඳටම දැනුනේ මේකේ රූපරාමුවක් පෙන්වුවා සුමති සම්මාන උළෙලකදී ජීවිතේ එක්වරක් පමණක් ලැබෙන අනුස්මරණීය සම්මානය UW සුමතිපාල සම්මානය මම තමයි ඒක ප්‍රසන්ට් කළේ. ඊට පස්සේ මටම තිබුණා ඇයගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. මං ගිහිල්ලා අහනවා සම්ප්‍රදායික ප්‍රශ්නයක්. ඉතින් හැමෝම අහන එකක්. මේ සම්මානය ගැන මොකද හිතෙන්නේ වගේ එහෙම ප්‍රශ්නයක් නේ.
එහෙම ආපුවාම ඇය උත්තර දුන්නේ නැහැ. මං ඇයව තුරුල් කරගත්තා මෙහෙම. තුරුල් කරගෙනත් අහනවා. මොකක්ද හිතෙන්නේ? කොහොම කඳුළු බින්දුව වැටුණා. ශ්‍රේයන්ත මේ වෙලාවේ ආනන්ද ඔපරේෂන් එකක ඉන්නේ. මට මුකුත් කියන්න බෑ. ආදරය කොයිතරම් ප්‍රබලද? ඒ ප්‍රේමයට අත්පොළ සන්නාදයක් දෙමු අපි. ප්‍රේමයේ උච්චතම අවස්ථාවක් දැන් අපිට බලන්න පුළුවන්. ඒකට අපේ ඇස් යොමු. ඔව්. අන්න නියමයි ගන්න පුඩියා. ජනි ඒක ගැන මොකද කියන්නේ ඔයා? ඒක තමයි. ඒක ගැන ඉතින් අපි ආයි කොහෙද ෂූටින් යන්න වෙනව නේද? යෝ ඌවත් අරගෙන. ඌයත් අරගෙන යන්න වෙනවා. ෂූටින් ගිය වෙලාවක හොඳ දරුවෙක්. දරුවෙක් නෙමෙයි. හොඳ කරුණියක් දියණියක් අපි අපේ පැත්තෙන් අපි ලෑස්ති කරලා දෙන්න. බොහොම ස්තුතියි. එහෙමනම් ඔවුන්ගේ ජීවිතේ වටිනාම දවස දකිමු මේ මොහොතේ. සුපතනවා. यौवन उयने पियूं तटा के दिन बेलता है आओ बता है यौवन उयने पियूं तटा के दिन बेलता है आओ बता है अत्थर उदियन तुल्यव तुंसी हंदवला नीमतु अतियमु रसगत तुम भग पायला गमन मंगता रंगमली आदरे रज यौवन उयने तियुं तटा के दिग बेलता है माओ बता है यौवन उयने तियुं तटा के दिग बेलता है माओ बता है रज असली आदरे यौवन उयने तियुं तटा के दिग बेलता है माओ बता है यौवन उयने तियुं तटा के दिग बेलता है माओ बता है हा 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 अधर इदियन तुल्यव तुंसी अंदवला नीमत अपियम रसगत तुम भग पायला हे
දිගිරි ජගරේ අඬවනා අපිල් නසුත කලමිනා දුරුනි පත්ත තේරු කලම් වායමන අට්ට පුදිත වනවනා අනම් පුරනා නම් කාරතෝ මුලගේ මහරජමං අඩු පොඩ පුරේ ගමන් පිච්චමල් කලවෙලෙච්චමේ කාලි කෙටි ආර නූල කරුණල්ලරන් මං කඩෙන් බලන් ආදෙමි අන්දවනේ ඇයිදේ අන්ද සරවලේ පින් කරච්චලේ මාතා බලන් ලෙච්චමි අන්ද සරවලේ පින් කරච්චලේ බලන්න ලෙච්චමි දිගිරි ජගරි අඬවනා අසෙල් නසුත කලමිනා දුරුනි පට්ට තේරු කලම් වායමි අඩුද කොටිද වනවනා අනම් පුරනා නම් කාරතෝ මුලගේ මහරජමං සදහටම ඔබ මගේ කියමින් ආශ්වා දෑසින් බලමින් ආදරයක මහිම විධාපෑ ආනන්ද මානෙල් ප්‍රේමවන්තයෝ මව්පිය පදවි ලබන යුගය ඔන්න උදාවෙනවා. මේ වික්‍රමගේ නිවහනේ පළමු හැඩකාර දඟකාරයා ජනිත් වික්‍රමගේ. පුංචි ජනිත වූ දවසේ පටන් ආනන්ද සහ මානෙල් නමින් ආදර්ශවත් මව්පිය යුවලකුත් මේ සමාජයට බිහි වෙනවා. මේ ආදරණීය යුවල තිරයට පමණක් තරු බවට පත්වෙමින් තම දරුවා සමාජයට නිර්මාණය කරන්නේ ඔවුන් දෙදෙනා සේම මහපොළොවේ ජීවත්වීමේ වටිනාකම මුල සිටම කියා දෙමින්. ඊට වසර 4කට පසු තවත් ආදරණීය සංකේතයක් වික්‍රමගේ සුපසන් නිවහනට එක් වනවා. ඒ සංකේත් වික්‍රමගේ. රටක් දන්න තරු යුවලක් රටට බරක් නොවන දරු දෙපලක් හරි පරිස්සමට ලොකු මහත් කරන්නට ගත් මෙහෙය සහ වෙහෙස වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රශංසනීයයි. නිසි කල එළබෙද්දී රාජකීය විදුබිමට
තම දරු දෙදෙනා ඇතුළත් කොට ගුණ යහපත්කම් වලින් පමණක් රාජකීය වී එහෙත් ගති පැවතුම් වලින් ආදරණීය වීමේ පාඩම මේ දරු දෙදෙනාටම ආනන්ද මානෙල් මව්පිය යුවල කියා දෙනවා. මේ ආදරණීය අම්මාත් තාත්තාත් සමාජයෙන් ලැබුවේ නිරතුරුවම ආදරය සහ ගෞරවය පමණක්මයි. ඔවුන් දෙදෙනා ජනිත් සංකේත් දරු දෙදෙනාට කියා දුන් හොඳම සහ ලොකුම පාඩම වූයේත් ඒ ආදරණීය සහ ගෞරවනීය බව ජීවිතේ පුරාවට තබාගත යුතු බවමයි. මානෙල් වානගුරු තිරයේදී දිදුලන තාරකාවක් වූවාට නිවසේදී දරු දෙදෙනාට නිසි පාර කියන පහන් තාරකාවක්ම වුණා. තරවටු කළ යුතු සහ සැරවැර කළ යුතු තැනේදී අඩු නැතුව නියම අම්මා කෙනෙක් වූ නිසාම සමාජයෙන් ගැරහුම් නොලබන ඒ වෙනුවට පැසසුම් ලබන දරු දෙදෙනෙක් අද අභිමානනීය ලෙස ජීවත් වෙනවා. ආනන්ද වික්‍රමගේ ඇතැම් විට හාස්‍යෝත්පාද චරිතද ඇතැම් විට මැරකම් කෛරාටිකම් සහිත චරිතද තිරයේ අඩු නැතුව රඟපෑවද තම දරු දෙදෙනා ඉදිරියේ ඔහු ගෞරවනීය වගකීම් සහගත සහ ආදර්ශවත්ම තාත්තා කෙනෙක් වුණා. ආදරේ නොපෙන්වා ආදරය කරන තාත්තලා අතරේ ඔහු ආදරය ඇති පදමට දරුවන් වෙත පුද කළ තාත්තා කෙනෙක්. ඒ නිසාම මේ මගේ දරු දෙදෙනා යැයි සමාජයේ ඕනෑම තැනක ආඩම්බරයෙන් හඬ නගා කියන්නට හැකි අභිමානය අද මේ අම්මාත් තාත්තාත් සතු වී අවසානයි. ඒ වගේම මේ මගේ අම්මා සහ තාත්තා කියා ඕනෑම තැනක ආදරයෙන් හඬ නගා කියන්නට හැකි අභිමානය මේ දෙදරුවන් සතුව අද තිබෙන ලොකුම වටිනාකමයි. ජනිත් සහ සංකේත් දෙදෙනාම අද රටම දන්න කලා තරු. ඒත් අපට දෙමාපියන්ගේ සෙවනැලි ඔවුන් තුළින් පෙනෙන්නේ නැහැ. එය මේ යුවල රටට පෙන් වූ අනෙක් ආදර්ශයයි. තම හැකියාව සහ හැදියාව පමණක්ම ආභරණය කර ගනිමින් බැබලිය යුතු බව ඔවුන් තම දරුවනට කියා දුන් අනෙක් නිහඬ නමුත් ප්‍රබලම පාඩම වුණා. සමාජයේ ඉදිරියේ නැති ආදරයේ මවාපාන දරුවෝ නිවසේදී දෙමාපියන් ඉදිරියේදී මරුවෝ බවට පත්වන සමාජයක් මේ. නමුත් ජනිත් සහ සංකේත් ඊට වෙනම වටිනා අර්ථකථනයක් සමාජයට ලබාදී අවසානයි. ඒ රටට හොඳ තරුවක් වනවාට වඩා ගෙදරට හොඳ දරුවෙක් වෙන එක වටින බවයි. අද සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය ඔස්සේ මේ වික්‍රමගේ පවුලේ ආදරණීයම මාපිය දෙදරු සම්බන්ධතාව සුන්දරම මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ ඇතැම් කලා පවුල් වලට පවා පරමාදර්ශයක් ගෙන දෙමින්. එදා ඇති හැකි කල අම්මාත් තාත්තාත් තමන්ට ලැබදුන් රැකවරණය අද ඔවුන් දෙදෙනා වෙත සෙනෙහි සිතින් ලබා දෙන්නටයි මේ දරුවන් හැම විටකම වෙහෙසෙන්නේ. පවුලේ වැඩිමලා වශයෙන් ජනිත් තම සහෝදරයා සමග එක්ව ඒ අමිල රැකවරණයද උවටැන්ද නොමදව සහ නොමසුරුව සිදු කරන්නේ. ඒ වගේම එකිනෙකා අභිබවා යාම වෙනුවට තම සහෝදරයාට නිරතුරුවම දිරියක් සහ සවියක් බවට පමණක්ම පත්වන්නට මේ දෙසොහයුරන් දරන සැබෑ සුන්දර වෑයම අපි හැමෝම හොඳින් අත්විඳ ඇති දෙයක්. ඉතින් මේ සියල්ල අවසන අපට පැවසීමට ඇත්තේ ආනන්ද මානෙල් යුවල කලාතරු යුවලක් ලෙසින්ද ඉහළින්ම දිනුම්. ආදරණීය පෙම් යුවලක් ලෙසින්ද සැබවින්ම දිනුම්. ඒ සියල්ලම අභිබවා ආදර්ශවත් මව්පිය යුවලක් ලෙස නිසැක ලෙසම දිනුම්. එයම නොවේද උතුම් චිරන් ජයතු ආනන්දනීය මානෙල්.
ප්‍රහර්ෂයක අභිනන්දන සැමරුම. තරු පවුලක් දරු පවුලක් වුණු ගරු සරු කතාවක් අපි ඇසුවේ. අසා තිබෙනවා අපි නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සාපිතා නිබ්බුතානූන සානාරී යස්සායන් ඊදිසපති. එහි තිබෙන්නේ මෙවන් දරුවෙක් ලද දෙමව්පියන් කොයිතරම් වටිනවාද කියන වග. හැබැයි මෙතනදී කිය උනේ සහ ලිය උනේ සහ මතු උනේ මෙවන් මවක් සහ මෙවන් පියෙක් ලද මෙවන් දරුවන් මොනතරම් නම් වටින්නේද නිවුනේද කියන වගයි. ඒ උත්තරීතර පරමාදර්ශය සැපයූ තරු පවුල සහ දරු පවුල අද මෙතනදී මෙලෙසින් පැසසුම් ලබද්දී අප සූදානම් වනවා මේ අභිනන්දන යුගයක ප්‍රහර්ෂය සන්ටුහන් කරන උළෙලේ උත්කෘෂ්ඨ අවස්ථාවක් වෙත බොහොම සතුටින් යොමු වන්නට. ආකාශයේදී පමණක් තාරකාවන් බවට පත්වෙමින් මහ පොළොව මත මේ මිහිපිට අභිමානයෙන් ගෞරවයෙන් සහ පරමාදර්ශයේම මූලිකත්වයේ බවට පත් කර ගනිමින් ගෞරවනීය පුරවැසියන් වශයෙන් ජීවත් වීමේ වටිනාකම සමාජයට ගෙන දෙමින් ඔවුන් ගත කළ මේ දිවි සැරිය නිසාම අද මේ සියල් දනන් ඉදිරියේදී අභිමානයෙන් ගෞරව බහුමානයට පාත්‍ර වන්නට මේ ආදරණීය ආනන්දනීය මානෙල් යුවලට අවකාශය සැලසී අවසానයි. ඒ නිසාම ඔබ සියලු දෙනාගේ ඒ හෘදයාංගම සතුට සහ ගෞරවය සහ ආදරයේ මැද්දේ අප සෝදානම් එක් යුගයක තරු බවට පත්වමින් අපව ප්‍රහර්ෂයට පත් කළ තව යුගයක යුග දිවියක් මනරම් ලෙසින් ගත කරමින් සමාජයට පරමාදර්ශයක් බවට පත් වුණා. තවත් යුගයක දරු පවුලක් මැනවින් රකිමින් ඒ දරුවන් පවා මේ තරු ලොවට දායාද කරමින් මෙහෙයක් සිදු කළ ආදරණීය ආනන්දනීය මානෙල් වෙනුවෙන් ගෞරව බහුමාන උපහාරයක් පුද කරන්නට. ඒ වෙනුවෙන් මා මුලින්ම ආරාධනා කරනවා ජනිත් සංකේත් ඔබ දෙපළටත් ආදරණීය මවත් පියත් අසබදට ගමන් කරන්නට. හැම විටකම මේ සිනමාවේ තරු සමග සැපේදීත් දුකේදීත් එක ලෙසම සිටින චරිතයක් ඉදිරියේ සිටිනවා. සිනස්ටා පදනමේ සභාපති නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා. අපි ඔබතුමාට ආරාධනා කරනවා වේදිකාවට ඔබතුමා විසින් ජනිත් වෙත ලබා දුන් සහයෝගය සහ මාර්ගෝපදේශකත්වය අද මෙලෙසින් මේ උළෙල සංවිධානය කරන්නටත් අවකාශය සැලසී අවසానයි. ඒ නිසාම මෙතන සිටින සියලු දන නියෝජනය කරමින් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාටයි අප ඇරයුම් කරන්නේ ආනන්ද වික්‍රමගේ මහතාට සහ මානෙල් වානගුරු මහත්මිය වෙනුවෙන් පුද කරන ඒ උපහාර ප්‍රණාම තිලිනය මේ අවස්ථාවේදී ඔබ සැමගේ ගෞරවය සහ ඔබ සැමගේ ආදරය මැදදී ප්‍රදානය කරන්නට. ඒ ආචාර්යයක් බවට පත් කරමින් අපි හැම කෙනෙක්ම නැගී සිටිමු. ඒ ආදරය දැනේවි හැඟේවි මේ දෙපළට හැමදාටම. ආනන්දනීය මානෙල් අද මේ ආනන්දනීය මානෙල් පොකුණේ තන් පහස විඳින්නට පැමිණි පිරිස අප එක් තැනක ජනිත් ඉන්නවා තවත් තැනක සංකේත් ඉන්නවා අනෙක් තැන ජයන්ත ධර්මදාස් මහත්මයා ඉන්නවා. ජනිත් දන්නවද මට නීතියක් පැනෙවුවා ජයන්ත ධර්මදාස් මහත්මයා. දන්නවනේ මොකද්ද නීතිය? කොහොමදත් ඒ කියන්නේ සර්ගේ කතා බොහොම කෙටි. මම මුලින්ම ඒ කියන්නේ හිතුවා ඇත්තටම සර් කියන්නේ අකමැත්තෙන් එහෙම දේවල් දෙනවද කියලා. හැබැයි පහුගිය දා කියන්නේ නවලෝක 40 වෙනි සංවත්සරයට අපි ආවනේ. ඒ සංවත්සරයේ දවසෙත් සර් කතා කරේ බොහොම පොඩ්ඩයි. ඒකට තේරුණා ඒ කියන්නේ ඇත්තම තමයි සර් කියන්නේ කතා කරන්නේ නැහැ කියන්නේ. ඒ නිසා කතාවට වඩා ක්‍රියාව උතුම්. ඒක වටිනවා. හැබැයි ජනිත් වචනයක් කියන්න තියෙනවා. අනිවාර්යයෙන්ම හරිද? ඒ කියන්නේ වචනය කියලා කියන්නේ මේ බොහොම ස්තුතියි කියන එක තමයි කියන්නේ මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජයන්ත ධර්මදාස මහත්මයා
මේ කරපු ගරුත්වය වුන් දෙදෙනාට මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ සහ මොවුන් දෙදෙනා වෙනුවෙන් විතරක් නෙමෙයි මේකට සාක්ෂි දන්නවා අපේ රටේ ඉන්න කලාකරුවන් බොහොම ප්‍රවීණ කලාකරුවන් සියල්ලම රවීන්ද්‍ර රන්දනීය මහත්මයා ඇතුළු රවීන්ද්‍ර සර් ඔබතුමා ඇතුළු සියලුම දෙනා පිළිගන්න කාරණාව අපේ රටේ අපේ කලාකරුවන් වෙනුවෙන් පෙනී ඉන්න එකම කෙනා ජයන්ත දරදාස් මහත්මයා. ඒක හින්දාම තමයි වුන් අතින් මේ සම්මානය ඔබට ලබා දෙන්න මම තියෙන්නේ. දැන් මම දන්නා විදිහට මේ න්‍යාය පත්‍රයේ කොතනකවත් මානෙල් වානගුරු මහත්මියටවත් ආනන්ද වික්‍රමගේ මහත්මයාටවත් කතාවක් නැහැ. හැබැයි මට හිතනවා පොඩ්ඩක් හදවතට තට්ටු කරලා මානෙල් වානගුරු මහත්මියගෙන් ආදරයේ පිරුණු වචනයක් අහන්න. හැබැයි අඬන්න තහනම්. මේ හැමගේ ආදරය දකිද්දි මොකද දැනෙන්නේ, මොකද හිතෙන්නේ? ඇත්තටම මං හිතන්නේ අපි දෙන්නම ගොඩාක් පින් කරලා තියෙනවා. මේ වගේ අවස්ථාවක් අපිට උදා කරලා දීපු ගැන නවලෝක සභාපතිතුමාට පවුලේ සියලු දෙනාට මගේ සහෝදර කලාකරුවන්ට අපේ භක්ති ප්‍රණාමය පුද කරනවා. ඔයාලට ගොඩක් පින් අපිට මේක අපේ සන්තෝෂ කලාට ගොඩක් ස්තුතියි. තහනම් වචනය ඇහුනේ නෑ මට හිතෙන්නේ. ඔව් ඒ ඇගේ හෘදයාංගම් බව, ඒ ඇගේ සංවේදී බව. දැන් මට හැම විටකම අපි මේ කතාව තුළදී තරු යුවලක් වශයෙන් මොවුන් දෙපළ අතිශයින්ම අගය කළා. එලෙසින්ම ඔවුන් කරපු මෙහෙවර ගැන අතිශයින්ම අගය කළා. සහ මේ දරු දෙදෙනා හදන්නට ඔවුන් කළ කැපවීම අගය කළා. ඒ වගේම දැන් අපේ ශ්‍රියානි අමරසේන මහත්මිය කරපු කපුකම අවුරුදු 40ක් පමණ වෙනවා. අදටත් දෙන්න සතුටින් යහතින් සැපතින් ඉන්නවා. මං ආසයි ආනන්ද වික්‍රමගේ මහත්මයාගෙන් අහන්න මොකක්ද මේ සාර්ථක යුග ජීවිතයේ රහස? දෙකක් කියලා කියන්න දෙයක් නැහැ. ඉතින් ගොඩක් තියෙනවා. ඔය එකට දෙදී ඉවසලා ඉන්න එක තමයි. එක වෙලාවකට කන ඇහෙන්නේ නැතුව වගේ ඉන්නවා. එක වෙලාවකට කතා කරන්න බැරුව ඉන්න වගේ ඉන්නවා. එක වෙලාවකට ඇවිදින්න බැරුව ඉන්නවා. මේ දවස්වල මම හිතනවා තුනම කරනවා. ඔය තුනම මේ දවස්වල තියෙනවා. මේ දවස්වල ඒ කියන්නේ හොඳම දේ තමයි ඒ කියන්නේ හුඟක් වෙලාවට මේ අම්මා දැන් මේ දවස්වල දාන කම්ප්ලේන් එක. ඒ කියන්නේ හුඟක් වෙලාවට දැන් ඒ කියන්නේ තාත්තා ඒ කියන්නේ ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. ඒ කියන්නේ පේන්නේ නැහැ වගේ ඉන්නවා. හැබැයි හුඟක් වෙලාවට මැජර්ස් එහෙම පේනවා. අහනවා හොඳට. මම දන්නේ කොහොමද රාස කියලා. ඔව්. දැන් ඒ සියල්ල හරහා දැන් ඒ ඔක්කොම ඒ ආනන්ද වික්‍රමගේ මහත්මයාගේ ඉවසීම ඒ කියන්නේ මානල් වානගුරු මහත්මයාට සැනසීමක්ද නැත්නම් දරා ගන්න බැරි කමට ඉන්න ඉවසීමක්ද? සමහරක් වෙලාවට දරා ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ බොරුවට ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. මගේ ආදරේ ලබන්න. ඔච්චර ලස්සන වචනයක්ද? මගේ ආදරය ලබන්න ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. ඒ කියන්නේ හැම විටකම අවශ්‍ය වෙන්නේ ඔබතුමියගේ අවධානයම තමයි. මේ ජීවිතේ පුරා පිරී තියෙන්නේ, ඉතිරී තියෙන්නේ සහ සැනසීම තියෙන්නේ එතනයි. සංකේත දකින්නේ අපි කලාතුරකින්. හැබැයි මේ දෙපළගේම සංකේතය මේ මුහුණෙන් දිස්වනවා. කලාවට හොඳින්ම ගැලපෙන පායන තරුවක්, පැය යුතුයම තරුවක් ජනිත් සේම අද වචනයක් කියන්න කාලෙකින් මේ ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියට එන්නේ. අනිවාර්යෙන් ඔව්. අතරම හරියට මට කියන්න ඕනේ මට දැන් මෙතන ඉන්නකොට තීරුණේ මම තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම දෙවෙනි පුතා. මේන්නේ පළවෙනි පුතා මම තමයි දෙවෙනි පුතා. මොකද මේ වගේ දෙමාපියක් අපිට ලබන්න මං හිතන්නේ ගිය ආත්මවල මොකක් හරි කරපු පිනක් වෙන්නේ නැති පිනක් කරපු දෙයක් තමයි මගේ ආදරණීය අම්මගේ මාවේ කුසේ මම ඉපදුනේ. ඉතින් ගොඩක් ස්තුතියි අද ආපු හැමෝටම. අපි වචනෙන් කියලා නිම කරන්න බෑ. ඉතින් කාලෙකින් අපි අඳුරන මූණවල සේරම හම්බුනේ. ඉතින් ගොඩක් හිස නමලා ආචාර කරනවා. ඒ විතරක් නෙමෙයි මගේ තාත්තත් අම්මා වෙනුවෙන් අද දවසේදී ඕගොල්ලන්ගේ වටිනා කාලේ වේදම් කරලා අපිත් එක්ක තුනට හිස නමලා ආචාර කරන හැමෝටම බොහොම ස්තුතියි. ඔබ සැමටම යලිත්
අසුන්වල වාඩි වන්නට ආරාධනා කරන අතරේදී දැන් 70 දශකයේ අපූර්ව නිර්මාණ තමයි අප මේ තිරයේ මත වැඩිපුර දුටුවේ. 70 දශකයේ තමයි සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය බවට පත් වූයේ. ඒ 70 දශකයේ ස්වර්ණමය යුගයේ නියෝජනය කළ ස්වර්ණමය චරිතයක් 80 දශකයේද 90 දශකයේද 2000 දශකයේද ඉන් ඉක්බිතුව මේ 21 වන සියවසේ දෙවන දශකයේ තුලත් එලෙසින්ම ස්වර්ණමය වෙමින් සිටිනවා. එතුමා මෙතන සිටිනවා. ඒ නිසා අපට මේ වන විට අපේ සිනමාවේ සිටින දැවැන්තම පෞරුෂය තමයි එතුමා. ඒ අන් කවරෙක්වත් නොවේ. ඔබත් මමත් අපි කවුරුත් එක ලෙසම ආදරය කරන ආදරණීය රවීන්ද්‍ර රන්දෙනිය මහත්මයා. අපි මෙතන ඉඳන්ම වචනයක් කියමුනේ. වාඩි වෙලා ඉන්නකද පහසු නැගිටිනවද? හරි මම අල්ලගෙන ඉන්නම්. ප්‍රේක්ෂකාගාරය පිරීලා මම දැක්කේ දැනුයිස්. ආදරේ ප්‍රකාශ වෙනවා මෙන්න උපරිම හැටියට. ආනන්දයි මානෙලු වෙනුවෙන් පුටුවෙන් නැගිටින්න බැරි නම් ඉතින් ඒකත් අඩුපාඩුවක් නෙවෙයි. ඇත්තටම මම හිතන්නේ මේ දෙදෙනා අපි රංගන ශිල්පීන් වශයෙන් එහෙම නැත්නම් මේ රටේ ආදරය දිනාගත් කලාකරුවන් වශයෙන් බොහෝම ජනතාවගේ ප්‍රසාදයට පාත් වෙලා ඉන්නවා පාත්‍ර වෙලා. නමුත් මම හිතනවා ඒ දෙන්නගේ යුග දිවිය සහ මේ හැදූ දරුවන් දෙදෙනා මුළු ලෝකෙටම වටිනාම ආදර්ශයක් දීලා තියෙනවා කියලා. මම ආනන්දවයි මානෙල්වයි මගේ සිනමා දිවියේ මුල් කාලේ ඉඳලම අඳුරනවා. මගේ ප්‍රධාන චරිතයක් රංගපෑ මුල්ම චිත්‍රපටය. ඒ චිත්‍රපටයේ මගේ පෙම්වතිය උනේ මානෙල්. තරංගා චිත්‍රපටය. ඉතින් ඊට පස්සේ මොන හෝ හේතුවක් නිසා මානෙල්ටත් මටත් රංගපාන්න එකට අවස්ථාවක් ලැබුණේම නැති තරම්. මං හිතන්නේ ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ නැත්තේ ඒ වකට හිටි ජනප්‍රියම ශිල්පී කාම්නි ෆොන්සේකා මහත්මයා වැනි අය තනිකර ඒගොල්ලන්ට අයිති දීපලක් බවට පත් කරගත්තා ඒගොල්ලන්ගේ චිත්‍රපටි වලට මානෙල්ල. ඊට පස්සේ අපිට හම්බුනේ නෑ මං හිතන්නේ රංගපාන්න එකට. ඒ වගේම තවත් ලස්සන කතාවක් තියෙනවා. චුඩාමාණික්ගේ චිත්‍රපටයේ. ඒ චිත්‍රපටයේ මට ඇත්තටම මුලින්ම ඉදිරිපත් කරපු චරිතය වෙනුවට මම වෙන චරිතයක් ඉල්ලගෙනම ගත්තා. ඒකේ ඉන්න දාමරිකයාගේ චරිතය. ඉතින් කොහොම හරි ගීතයක් සම්පාදනය කරලා තිබුණා. ඒකට වික්ටර් රත්නායකයන් ගායන අපි දැන් දැක්කා එක තිරේ මේ සින්දු හරිම ලස්සනයි. ඉතින් ඕක පටිගත කරපු දවසේ විජේධර්මශ්‍රී වික්ටර් රත්නායක සෝම්පාල් ලන්ඩරුල් ඔය කට්ටිය අපේ ගෙදර ආවා. ඇවිල්ලා මදු සාදයකින් එහෙම පස්සේ වික්ටර් කොච්චර මේ සින්දුවට ආස වුණාද කිව්වොත් එයාට ඒක දෙන්න කියන්න ඕනේ කියලා කිව්වා. කියලා ඊට පස්සේ අපේ ගෙදර ඉස්සරහ අපිට පුංචි පොකුණක් තියෙනවා. ඒ පොකුණ ගාව වාඩි වෙලා පොකුණට කකුල් දෙක දාගෙන තමයි වික්ටර් රත්නායක මහත්මයා මේ සින්දුව කිව්වේ. ඒ තරම් ආසාවක් තිබුණා. ඉතින් මටත් ඒ සින්දුව ගැන ලොකු ආසාවක් තිබුණා. ඉතින් ඒ වුණාට මට ඒක හම්බුන්නේ ආනන්ද ඒක හොරාගත්තා. ආනන්ද තමයි මේ චිත්‍රපටයේ ජවනිකාවේ හිටියේ. ඒ වගේ බොහොම සුන්දර අතීතයක් අපිට තියෙනවා. නමුත් මේ දෙදෙනාගේ මේ පැවැත්ම මෙච්චර කාලයක් මානෙල් ඇත්තටම මාත් එක්ක ඒ ප්‍රධාන චරිතයේ රංගපෑවයින් පස්සේ ලංකාවේ ජනප්‍රියම නිලියක් බවට පත් වුණා. ඊට පස්සේ මා කලින් කිව්වා වගේ ලංකාවේ ප්‍රධාන පෙළේ නළුණු මහත්වරුන් වගේම නිෂ්පාදකයින් සේන සමරසිංහ වගේ අය ඔවුන්ගේ හැම චිත්‍රපටයකටම මානෙල්ව සම්බන්ධ කරගත්තා. එදා ඉඳලා අද වෙනකම් මානෙල් තරුවක් වගේ දිලිසෙනවා. ආනන්ද ජයකෙහෙලි නැංගුවේ මං හිතන්නේ රූපවාහිනී මාධ්‍යයේ වේදිකාවේ රූපවාහිනී කතාමාලා මං හිතන්නේ 100කට වැඩිය ආනන්ද රංගපාලා තියෙනවා. ඒ වගේම චිත්‍රපට මං හිතන්නේ 50කට ආසන්න සංඛ්‍යාවක්. රූපවාහිනියේ ඔහු රංගපෑ චරිත පටලැවිල්ල රූපවාහිනී නාට්‍යයේ ඔහු චරිත දෙකක් එකවර රංගපාමින් ඔහු කොයිතරම් දක්ෂ රංගන ශිල්පියෙක්ද කියලා මුළු ලෝකෙටම මම හිතනවා පුදුමාකාර ජනප්‍රියත්වයක්
ඒ ටෙලිවිෂන් කතා මාලාව තුළ දිනාගත්තා. ආනන්ද විශේෂත්වයක් කියන්න තියෙන්නේ ඔහු ඉතාම ගැඹුරු චරිත රඟපාන ගමන්ම බොහෝ නළුවන් තුළ ඒ කියන්නේ අපි දකිනවා අපි දන්නවා හාස්‍යෝත්පාදන රංගනය තමයි ඉතාමත්ම අපහසු. ආනන්ද හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක් නොවුනත් ඔහු හාස්‍ය මදි කරපු හැටි ඔහුගේ හැම රංගනයකම හාස්‍ය අවශ්‍ය වූ තැන ඔහු මත කරපු විදිය මම හිතන්නේ විශිෂ්ටතම රංග ශිල්පියෙකුට කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම ඔහු වේදිකාවත් ඒ විදිහටම ජයගත්තා. අනේ ආනන්ද මම ඔයා ගැන තා ගොඩක් කියන්න ඕන මේ මට ඉඩ දෙන්නේ නැහැ නේ මගේ ඌර මට කතා කරන්න. කොහොමද ඒ දෙදෙනාගේම මම හිතන්නේ වටිනාම දේ වුන් මේ ලෝකයට පරිත්‍යාග කළ මේ පුතුන් දෙදෙනා. එයින් මම ජනිත් ගැන විශේෂයෙන් කතා කරන්න ඕන. සංකේත් මට ඔයාව වැඩි ආශ්‍රය කරන්න ලැබිලා නැහැ. නමුත් ජනිත් සහෝදරයෙක් වගේ නෙවෙයි මල්ලි කෙනෙක් වගේ හරිම ඔහු මුණ ගැහුණ දා ඉඳලා මාත් එක්ක ඉතාම සුහදව මිත්‍රශීලීව ඒ වගේම හරිම ආදරේ දිනා ගන්න පුළුවන් චරිතයක් ඔහු. හරිම පිනීතයි හරිම හැම වෙලාවෙම සිනහවෙන් පිරුණු ජවයෙන් පිරුණු මුහුණක් තියෙන්නේ. ඒ වගේම මා දන්නවා ඔහු සිනෙස්ටා පදනමේ විදිරයක් වැඩි අපි ක්‍රියාකාරීව ඉන්න ඒවල් වල පුදුමාකාර සහයෝගයක් සහ ඉතාමත් ලොකු කැපවීමකින් ඔහු කටයුතු කරන ආකාරය අනිත් අයටත් ආදර්ශයක් කියලා. ඇත්තටම කලිනුත් සඳහන් වුණා ජනිත් වගේ පුතෙකු ලැබීම ඒ දෙමව්පියන් ලබන භාග්‍යයක් කියලා. මොකද අද සමාජයේ තරුණයින් අතර එවැනි ගතිගුණ ඇති තරුණයින් ඉතාම විරලයි. මට මතක් වෙනවා අර ඔහු පැරණි කවියක් පින්මද පුතුන් දහසක් ලැබුවත් නිසරු ගුණ නැන ගුණෙන් යුතු පුතුමය ඉතා ගරු කියලා. මං හිතන්නේ කවිය ලියලා තියෙන ජනිත් ගැන. ඔහු විතර මේ තරුණ මේ යුගයේ දෙමව්පියන්ට මේ විදිහට ආදරය කරන තරුණයෙක් මට ඇත්තම කියන්න දැකලා නැහැ. අපි බොහෝ විට සමාජයේ දකින්නේ දෙමාපියන්ව අමතක කරලා ඒ අයට ඔහේ ඉන්න ඇරලා තමන්ගේ කටයුතු බලා ගන්න. අපි මම මේ ළඟදිත් ඇහුවා හද කියන කතාවක්. අම්ම කෙනෙක්ව කැඳගෙන ඇවිල්ලා පාරයිනේ තැනක අතෑරලා දාලා ගිය දරුවෝ දෙන්නෙක් කඩමණ්ඩියකට ගෙනල්ලා. ඉතින් එවැනි ලෝකයක ජනිත් මේ අම්මටයි තාත්තටයි සලකන හැටි මානෙල් ආනන්ද ඔබ දෙදෙනා ඇත්තෙන්ම පින් කරලා තියෙනවා මේ වගේ දරුවෙක් ලබන්න. ඉතින් මම මේ කතාව විශේෂයෙන්ම සඳහන් කළේ ඔබ දෙදෙනාගේ ජීවිතය තුළ මේ දරුවා හරහා ඔයගොල්ලෝ සමාජයට දීලා තියෙනවා ඉතාමත්ම වටිනා පණිවිඩයක්. ඒ දරුවා හැදූ ආකාරය තුළ දරුවා ඔබට දක්වන ඒ ප්‍රති උපකාරය ලෝකෙටම ආදර්ශයක්. ඉතින් කොහොම හරි දිගට කතා කරන්න ඕනේ නැහැ. මගේ හදවත පුරා ඔය දෙදෙනාට තියෙන ගෞරවය ආදරය මේ විදිහටම තියෙනවා. මම ප්‍රාර්ථනා කරනවා මේ ජීවිතයේ ඉතිරි කාලයත් ඔය දෙදෙනා මේ විදිහටම ආදරයෙන් සමගියෙන් මගේම ලෝකයට ආදර්ශවත් වෙන විදිහටම ඔබ දෙදෙනා මේ ලෝකයට පැහැදිලිවම ඉතාම වටිනා ආදර්ශ දීලා තියෙනවා. ඒ විදිහටම ඉදිරි කාලයත් ගත වෙන්න ඔය දෙන්නට වාසනා මහිමේ වේවා. චිරංජයතු කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ අතරේදී අපි හැමෝම නැගිටලා මෙතුමාට අපේ ආදරය අත්පොල්සන්නාදයකින් පුද කරමු. මොකද වචනයක් ගානේ ආදරයම පතුරමින් හැම කෙනෙකුටම හැම විටකම මේ දක්වන දයාර්ධභාවය, ලයාර්ධභාවය, ස්නේහවන්තභාවය තව බොහෝ කාලයක් අපට විඳින්නට, අත්විඳින්නට, අත්දකින්නට හැකිවන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමාට චිරංජයතු. මට මේ කතාවක් පැවැත්වුවෙන් පස්සේ ඊළඟට මෙහෙම උපහාරයක් ලැබෙන්නේ නැහැ මීට කලින්. හොඳයි බොහොම ස්තුතියි. ආනන්දනීය මානෙල් පරමාදර්ශී යුග ප්‍රහර්ෂයක අභිනන්දන සැමරුම
අපි සතුට පමණක්ම මුල් කරගෙන ආරම්භ වූ සතුට පමණක්ම මුල් කරගෙන අවසන් කරන මේ සුන්දර අභිනන්දන උළෙල තුල මට හිතෙන්නේ ලැබුණු සහ තිබුණු හොඳම යෝජනාව තමයි අර ආනන්ද වික්‍රමගේ මහත්මයා ශ්‍රියානි අමරසේන මහත්මයාගෙන් කරපු ඉල්ලීම. ඒ ඉල්ලීම කලේ ජනිත් වෙනුවෙන් නේද? ඒක ආනන්ද වික්‍රමගේ මහත්මයා දිගින් දිගටම තව දුරටත් මේ උත්සවයේදී පමණද කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් අර ශ්‍රියානි අමරසේන මහත්මිය කරපු ඉල්ලීම හදවතින්ම ආපු එකක්ද? හදවතින්ම තමයි. මිනිහා ගොඩ යන්න බෑ. ඔබතුමා ගොඩ ගියා සේම. ඔව් මොකද ගොඩේ එක්ක අමාරුවට. නෑ, ගෙදරින් ලැබෙන්නේ හොඳ ආදර්ශයක් නිසා පරමාදර්ශයක් නිසා අපිට පැහැදිලි ජනිතත් ගොඩ යන මග මේ ලෙසම අනිවාර්යයෙන්ම ලැබෙවි කියන වග. හැබැයි එහෙම වුණා නම් අද මේ සමූහ ඡායාරූපය හරි සුන්දර වෙනවා. මොකද මෙතනට සංකේත් ආවේ දරු පවුලත් එක්ක. එහා පැත්තේ ලස්සන සංකේත් බිරිඳ සහ දරුවත් එක්ක තියලා අපිට සමූහ ඡායාරූපය ගන්න පුළුවන් ජනිත්. වාගේ පැත්තට අපි කවුද තියන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. ඡායාරූපයක් නම් ගන්න පුළුවන් ඉතින්. කාවරි තියලා. ජීවිතේටම ගැලපෙන ඡායාරූපයක් වෙන්න ඕන. නෑ, ඒ කියන්නේ මම මේක ඇත්තම කියන කතන්දරයක්. ඒ කියන්නේ මම හොයකලාට විශ්වාස කරන දෙයක්. ඒ කියන්නේ ජීවිතේ හැමදේම සාපේක්ෂයි කියන එක. අපිට ජීවිතේම හැමදේම ඉවර කරගෙන අපිට මන්නේ දක්වා ගමන් කරන්න බෑ. සමහර දේවල් අපිට ලැබෙනවා, සමහර දේවල් නොලැබෙනවා. ඒක තුල මම ජීවත් වෙන්නේ සහ ඒකෙන් මම කිසිම මේ දැන් ලැබෙන දේෙන් බොහොම සන්තෝෂ වෙන දෙයක් කෙනෙක් මම. ඉතින් බොහොම මේ හරි කම්ෆර්ටබලි තනියදී නිදා ගන්නවා ඕන පැති වලට හරි මට. ඉතින් ඒකින කිසිම ප්‍රශ්නයක් ඇති කරන්න එපා. ඡන්නය මට උපදෙස් දීලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඊටම හොඳ උපදෙස් ටිකක්. ඉතින් නෑ කියන්න තියෙන්නේ මම අහිංසකයන්ව ගාව ගන්නවා. නෑ මම දන්නවා අම්මගේ තියෙන එකම ඉල්ලීම ඕක කියන එක. ඉතින් තව අවුරුදු දෙකක් තියෙනවා මට අවුරුදු 30 වෙන්න. ඒ කිව්වේ පැහැදිලි මදි. ඔව් ඉතින් උත්සාහ කරන මේකත් බකට් ලිස්ට් එකේ තිබ්බ දෙයක්. අරගෙන ඇත්තටම ලොකු මට උමනාවක් නෑ. හැබැයි අම්මගේ ඉල්ලීම ඉෂ්ට කරන්න ඇත්තටම සමහරවිට ඒ දේ ගැන හිතන්නත් පුළුවන්. නෑ. ළඟටම ඇවිල්ලා තියෙනවා. ළඟටම ඇවිල්ලා සමහරවිට කියන්නේ මට එන හැමතිස්සෙම එන කම්ප්ලේන්ට් එක තමයි හරි කමාන්ඩින් ඔයා වත් එක්ක ජීවත්. ඒක අම්මත් කියනවා. මම හිතේට මේ ඔයා කියන දේ කවුරුත් ගෑණියෙක් අහන්න ගන්න නැහැ කියන අම්මම කියනවා ඉතින්. කෙසේ කොහොම වුණත් අපි මෙතනදී ජනිත් ගැන වචනයක් කියන්න අවශ්‍යයි. අම්මා සහ තාත්තා වෙනුවෙන් නොවේ මුළු රටක්ම දන්න කලාතර යුවලක් වෙනුවෙන් අද මේ උළෙල මෙලෙසින් සංවිධාන වන්නේ. නමුත් මේ සන්ධ්‍යාවක්, මේ දවසක්, මේ සවසක් මෙලෙසින් මනවින් ගෞරව බහුමානයෙන් අභිමානයෙන් යුක්තව සංවිධාන කිරීමේ සම්පූර්ණ අවශ්‍යතාව උවමනාව මාස ගණනක් පුරාවට තිබුණේ ජනිත්. දරුවෙක් වශයෙන් දෙමාපියන් සතුට කිරීමට ඇතිවනේ හැඟීම සහ ඒ වෙනුවෙන් කරපු කැපකිරීම මහන්සිය ඇත්තටම අප අගය කළ යුතුමයි. ඒ නිසා අපි හැමෝම ජනිත් ඔබට අත්පොලසන් ආදීයකින් ඒ ආදරය පුද කර සිටිනවා. ඒත් එකම හරියට සූතියක් දෙනවා. ඒ කියන්නේ මට වචන වලින් හැමෝටම මේ සූතියක් දෙන්න බැරි වෙයි. මොකද මේකේ හැම කෙනාම කලා ශාස්ත්‍රයෙන් හැම කෙනාම මේකට මේ උදව් කරලා තියෙනවා. විශේෂයෙන් මටත් වඩා වුන් දෙන්නාට තියෙන ගරුත්වයේ විදියට මේකේ වොයිසින් කරලා තියෙන බිමල් ජයකොඩිය ධම්ම සර් ජයන්ත ධර්මදාස් මහත්මයා හැමදාමත් මේ කියන්නේ මම මොකක් හරි දෙයක් කිව්වම පස්සේ අනිත් පැත්තට ඒ දේ හැම තිස්සෙම නෑ ජනිත් ඒ දේ කරමු කියන එක සහ රවි සර් හැම තිස්සෙම ඒ ආදර්ශය සහ ඒ එන්කරේජ්මන්ට් එක හැමතිස්සෙම කරන චරිත සහ හැමතිස්සෙම අම්මිට ආදරය කරන ශබ්‍රීනා තැන්ක්ස් a lot. ඉතින් මේ සහ එකතු වෙලා ඉන්න සියලුම කලාකරුවන්ට සහ වචනයකින් හරි මට උදව් කරපු සියලුම දෙනාට ඒ උදව් කිරීම කළේ අම්මට සහ තාත්තට. මම ඒකයි කිව්වේ මිනිස්සු අපි ගරු කරන්න ඕනේ මරුණෙන් පස්සේ නෙමෙයි, මලගෙවල් වලට ගිහිල්ලා නෙමෙයි. අපි මිනිස්සුන්ට ගරු කරන්න ඕනේ ජීවත් වෙන කොටයි ඒ ආදරේ ගරුත්වය ලබා දෙන්න ඕනේ. බොහොමත්ම ස්තුතියි ඔයගොල්ලෝගේ කාලයට. බොහොම ස්තුතියි. එහෙනම් අපි ඒ සතුට සමරමු. සතුට සමරන්න විවිධ සංකේත තියෙනවා. කේක් ගෙඩියක් කපා සමරන්නෙත් ඒ දෝරේ ගලන සතුට. හරිම ලස්සන, හරිම ආකර්ෂණීය කේක් නිර්මාණයක්. හිමිකරුත් අර පැත්තේ ඉන්න ටේස්ට් ඔෆ් හෙවන් විජිත ඔහුගේ නිර්මාණයක්. අද මේ වික්‍රමගේ පවුලේ සතුට දිනෝදහක් ඉදිරිපිට සමරන සංකේතයේ බවට පත් වෙලා තියෙනවා.
ආනන්දනීය මානෙල් පරමාදර්ශී යුග ප්‍රහර්ෂයක අභිනන්දන සැමරුම